ජෙනරල් සරත් පොන්සේකා අවුරුදු 3ක් හිරේට ගියේ ඇයි? අදත් බොහෝ අය ඒ පිළිබඳ දන්නේ නැහැ. බොහෝ අය හිතන්නේ මහින්ද රාජපක්ෂ මොහුව හිරේ දැම්මා කියලා. ඇත්තටම පොන්සේකා හිරේ ගියේ ඔහු කරපු බරපතල වරදකට. ඒ තමයි ඔහු විසින් හමුදාව පාවා දීමේ චෝදනාවට. Gota ordered them to be shot කියලා. ඒ කියන්නේ ගෝඨාභය ඕඩර් කළා ඔවුන්ට වෙඩි තියන්න කියලා. ඔවුන් කියන්නේ මේ කවුද? LTT සංවිධානයේ පුලිදේවන්, රමේෂ් සහ නඩේෂන්. නඩේෂන් කියන්නේ හිටපු පොලිස්පතිවරයා LTT සංවිධානයේ. රමේෂ් කියන්නේ හමුදා නායකයෙක්, හමුදා කමාන්ඩර් කෙනෙක්. පුලිදේවන් අනිත් එක්කෙනා සාම නියෝජිතයා. මේ අය බාර වෙනකොට ආරක්ෂක හමුදාවට මේ අයට බාර දෙන්න වෙන්න එපා. සුදු කොඩිය අරගෙන එනකොට මේගොල්ලන්ට වෙඩි තියන්න කියලා ගෝඨාභය ශවේන්ද්‍ර සිල්වට අණකලා කියලා ඔහු සන්ඩේ ලීඩර් පුවත්පතේ පෙඩ්රිකා ජෑම්ස්ට කියනවා. ලාල් වික්‍රමතුංගත් ඉස්සරහ තියාගෙන තමයි ඔහු මේක කියන්නේ කියලා මේ පුවත්පත වාර්තා කරනවා. සන්ඩේ ලීඩර් පුවත්පත කියන්නේ ඔබ දන්නවා රාජපක්ෂවාදී පුවත්පතක් නෙමෙයි කවදාවත්. උන් හැමදාම රාජපක්ෂ විරුද්ධ කඳවුරේ හිටියේ. ඉතින් ඒ පුවත්පතේ තමයි මේක වාර්තා කරලා තිබුණේ සිරස්තලය විදිහට. එතකොට මෙන්න මේකට නඩුවහලා තමයි මහාධිකරණය ඔහුට අවුරුදු 3ක් අච්චු කරන්නේ. මේකෙන් පස්සේ තමයි අතර මේක ප්‍රසිද්ධයි සුදු කොඩි නඩුව කියලා. මේකෙන් පස්සේ තමයි ලංකාවට මානව හිමිකම් සහ යුද අපරාධ චෝදනා විදේශ රටවල් එල්ල කරන්න පටන් ගත්තේ. මොකද මේ හමුදාවේ ප්‍රධානියා, ඒ කියන්නේ මේ යුද්ධය කරපු හමුදාවේ හමුදාපතිවරයා තමන්ගේ හමුදාව ගැන මෙහෙම ප්‍රකාශයක් කළාම විදේශ රටවල් කොහොම ප්‍රකාශ කරයිද? ඇත්තටම ඔය ශවේන්ද්‍ර සිල්වා වගේ අයට මේ මෑතකදීත් බ්‍රිතාන්‍ය වගේ රටවල් වලින් එහෙම තහනම් කරේ මෙන්න මේ චෝදනා පදනම් කරගෙන.